මචං අද අපි මේ අරගෙන එන මාතෘකාව ඇත්තටම ටිකක් වෙනස්. හැබැයි මාරම ඉන්ට්‍රස්ටිං එකක්. මේ ගැන ගොඩක් ගැඹුරින් අධ්‍යයනය කරලා සරල සිංහල භාෂාවෙන් ලස්සන රූපරාමු සහ චිත්‍රත් එක්කම තමයි අද මේ එක්ස්ප්ලේනර් එක අපි ඔයාලට අරගෙන එන්නේ. නිකමට හිතන්න අපි එදිනෙදා දකින සරල වතුර වීදුරුවක් දිහා. මේ වීදුරුවේ තියෙන වතුර කිසිසේත්ම අලුතෙන් හැදිච්ච දේවල් නෙමෙයි. මේවා අවුරුදු බිලියන 4කටත් වඩා වැඩි කාලයක ඉඳලා මේ පෘථුවිය මත තියෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඇත්තටම මේ පුංචි වතුර බිඳුවක් ඇතුලේ මුළු පෘථිවි ඉතිහාසයේම හැංගිලා තියෙනවා කිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම නිවැරදි. ඉතින් අපිට අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක් තමයි අපි මේ බොන වතුර ඇත්තටම කොච්චර පරණද තියෙන එක. මේක අහපම ඔයාලටත් පුදුම හිතෙයි. අපි හැමදාම පාවිච්චි කරන මේ වතුරවල තියෙන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු හැදලා තින්නේ අර දැවන්ත ඩයිනෝසාරයන්ට කලින්. ඒ විතරක් නෙමේ පෘථිවියේ පළවෙනිම ගහකොළ හැදෙන්නත් කලින් පළවෙනි මාළුවා බිහි වෙන්නත් ගොඩක් කලින් ඉඳන් මේ වතුර අණු මේ ලෝකේ පවතිනවා. හිතාගන්නත් අමාරුයි නේද? මේ කතාවේ තියෙන පිස්සු හැදෙනම ෆැක්ට් එක තමයි මේක. සාමාන්‍ය වතුර වීදුරුවක වතුර අණු 60 10ක් විතර තියෙනවා. 60 10ක් කියන්නේ 10 ඉලක්කමට පිටිපස්සෙන් 0.24ක්. ඒ කියන්නේ අපිට මුළු විශ්වයේම පේන්න තියෙන තරු ප්‍රමාණයටත් වඩා වැඩි වතුර අණු ප්‍රමාණයක් මේ එක පුංචි වතුර වීදුරුවක ඇතුලේ තියෙනවා. ඉතින් වතුර උගුරක් බොනවා කියන්නේ අපිව ෂණිකවම ඈත අතීතයේ තියෙන අතිවිශාල විශ්වීය ඉතිහාසයක් එක්ක සම්බන්ධ කරනවා වගේ වැඩක්. හරි. අපි දැන් බලමු පෘථිවිය කියන මේ වසා දැමූ පද්ධතිය ගැන. පෘථිවිය ක්‍රියාත්මක වෙන්නේ හරිව සුවිශේෂී විදිහකට. විද්‍යාත්මකව කිව්වොත් පෘථිවිය කියන්නේ ක්ලෝස්ඩ් සිස්ටම් එකක්. එහෙමත් නැත්නම් වසා දැමූ පද්ධතියක්. ඒ කියන්නේ මේ පද්ධතිය තමන්ගේ අවට පරිසරයත් එක්ක ශක්තිය හුවාමාරු කරගත්තට පදාර්ථය හුවාමාරු කරගන්නේ නැහැ. උදාහරණයක් විදිහට පෘථිවියට සූර්යාගෙන් අතිවිශාල ශක්තියක් ලැබෙනම අන්න ඒ ශක්තිය තමයි මුළු ජල චක්‍රයම දුවවන්නේ. හැබැයි පදාර්ථය, ඒ කියන්නේ පෘථිවියේ තියෙන භෞතික දේවල්, විශේෂයෙන්ම මේ හැම වතුර බිඳුවක්ම අභ්‍යවකාශයට පැනලා යන්නේ නැතුව පෘථිවිය ඇතුළමයි හිර වෙලා තියෙන්නේ. අලුතෙන් එන්නෙත් නැහැ, තියෙන දේ යන්නෙත් නැහැ. එහෙනම් මුලින්ම මේ වතුරාවේ කුහෙන්ද? මේකත් මාර කතාවක්. 2019 අවුරුද්දේ සයින්ස් සංග්‍රහයේ පැලවුණු සුපිරි පරීක්ෂණයකට අනුව මේ වතුර විත්තියෙන්නේ මීට අවුරුදු බිලියන 4කට විතර කලින්. ඒ කාලේ පෘථිවියට දැඩි ලෙස උල්කාපාත කඩාගෙන වැටුණු ලේට් හෙවි බොම්බාර්ඩ්මන්ට් කියන කාල සීමාවක් තිබුණා. අන්නේ ආපු කොන්ඩ්‍රයිට්ස් කියලා හඳුන්වන උල්කාපාතවල තිබුණු ජලය තමයි අපේ සාගරවල තියෙන ජලයට රසායනිකව ගොඩක්ම සමාන වෙන්නේ. ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ තමයි මචං එදා අභ්‍යවකාශයෙන් අපි ලෝකෙට ආපු ඒ වතුර ප්‍රමාණය, ඒ කියන්නේ ඝන කිලෝමීටර් බිලියන 1.386ක් වගේ අතිවිශාල පරිමාවක් අද වෙනකල් කිසිම වෙනසක් නොවි මේ පෘථිවිය ඇතුලේ ඒ විදිහටම තියෙනවා කියන එක. හිතලා බලන්න පසුගිය වසර බිලියන 3ක කාලය පුරාම මේ නිශ්චිත වෙනස් නොවන වතුර ප්‍රමාණය අපේ ග්‍රහලෝකයේ වටා එකම චක්‍රයකින් නිමක් නැතුව ගමන් කරමින් තමයි තියෙන්නේ. දැන් අපි කතා කරමු මේ ජල චක්‍රයේ තියෙන හැංගිච්ච වේගයන් ගැන. අපි ඉස්කෝලේදී ඉගෙන ගත්ත ජල චක්‍රයේ රූප සටහන් වල නැති එක ලොකු දෙයක් තියෙනවා. ඒ තමයි මේකට ගත වෙන කාලය. ජල චක්‍රයේ වේගවත් වගේම මන්දගාමී පැති දෙකක්ම තියෙනවා. සාගරයෙන් වාෂ්ප වෙන වතුර බිඳුවක් වලාකුළක් විදියට ගත කරන්නේ දවස් 9ක් වගේ පොඩි කාලයක්. හැබැයි මන්දගාමී පැත්තෙන් බැලුවොත් භූගත පාෂාණ අතර හරි දැවැන්ත ග්ලැසියර් අයිස් කැඳ ඇතුලේ හරි හිරුණු වතුර බිඳුවකට ආයිත් මේ චක්‍රයට එකතු වෙන්න අවුරුදු මිලියන ගණනක් යන්න පුළුවන්. ඒක නම් පට්ටම ලොන්ග් ටර්ම් ප්‍රොසෙස් එකක් නේද? මේකට සුපිරිම උදාහරණයක් තමයි ඕස්ට්‍රේලියාවේ තියෙන ග්‍රේට් ආටිසියන් බේසින් කියන දැවැන්ත භූගත ජල සංචිතය. මේක ඇතුලේ තියෙන වතුර බාහිර ලෝකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා අවුරුදු මිලියන 2ක් තිස්සේ පොළොව යට හිර වෙලා තියෙනවා. නිකමට හිතන්නකෝ අවුරුදු මිලියන 2ක් ඉතිහාසය හරහා මේ ජලය ආපු ගමන් මඟ දිහා දැන් අපි හැරිලා බලමු. මේ නිමක් නැතුව ප්‍රතිචක්‍රීකරණය වෙන වතුර අපේ ඉතිහාසයත් එක්ක කොච්චර බැඳිලා තියෙනවද කියනවනම් අවුරුදු මිලියන 500කට කලින් හිටපු ට්‍රයිලෝබයිට්ස්ලාගේ කර්මල් හරහා පෙරලා ගියපු වතුර අවුරුදු මිලියන 66කට කලින් ටිරැනොසෝරස් රෙක්ස්ගේ රුධිරයට උරාගත්ත වතුර ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ බැබිලෝනියාවේ එල්ලෙන උයනට දාපු වතුර පළවෙනි සියවසේ රෝම ජලනල පද්ධති හරහා ගියපු වතුර මේ ඔක්කොම අද අපි පාවිච්චි කරන ඒ වතුර අණු ටිකම තමයි. පිස්සු හදනව නේද ඒක අහුවාම? ඒ විතරක් නෙමේ මානව ඉතිහාසයේ තිබුණු අඳුරුතම සිදුවීම් පවා මේ වතුරත් එක්ක සම්බන්ධයි. 14 වෙනි සියවසේ යුරෝපයේ පැතිරුණු බ්ලැක් ඩෙත් එක, ඒ වගේම 19 වෙනි සියවසේ ලන්ඩන් නගරයේ කොලරා වසංගතය වගේ දේවල් ව්‍යාප්ත වුණෙත් මේ කියන එකම ජල අණු හරහාම තමයි. හැබැයි බය වෙන්න එපා. අද වෙද්දී මේ ගෝලීය ජල චක්‍රය හරහා ඒ වතුර සියල්ලම සම්පූර්ණයෙන්ම ස්වභාවිකව පිරිසිදු වෙලා තමයි ආයෙත් අපේ අතට ඇවිත් තියෙන්නේ. හරි අපි දැන් යමු ලෝකේ තියෙන අන්ත ශීතලම කොන්වලට අයිස් තුල සිරවුණු අතීතය.
මේ ප්‍රදේශවල තියෙන අයිස් කියන්නේ අපේ පෘථිවියේ අතීතයේ හංගගෙන ඉන්න නියම ටයිම් කැප්සියුලයක්. ග්ලැසියර් විද්‍යාඥයින් ඇන්ටාර්ක්ටිකාවේ ඩෝම් සී කියන ප්‍රදේශයේ කිලෝමීටර් ගණනක් යටද විදලා අරගත්ත අයිස් සාම්පල බැලුවොත් ඒවා අවුරුදු ලක්ෂ 8කට වඩා පරණයි. ඒ කියන්නේ මේ අයිස් කුට්ටිය ඇතුලේ හිර වෙලා තියෙන පුංචි වායු බුබුලු වලින් මානව ශිෂ්ටාචාරය පටන් ගන්නත් කලින් පෘථිවියේ තිබුණු පිරිසිදු වායු ගෝලය ඒ විදිහටම බලා ගන්න අපිට පුරුවන්. තවත් මාරම හොයාගැනීමක් තමයි 2012 දී හොයාගත්ත ලේක් වොස්ටොක් කියන විල. මේක තියන්නේ ඇන්ටාර්ක්ටික් අයිස් තට්ටුවට කිලෝමීටර් 4ක් යටින්. මේ විල අවුරුදු මිලියන 25ක් විතර තිස්සේ මතුපිට ලෝකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තමයි තියෙන්නේ. මේ අඳුරු වතුර ඇතුලේ මිලියන ගණනක් තිස්සේ වෙනස් නොවුණු අමුතුම විදිහේ ශුද්‍ර ජීවීන් ඉන්නවා කියලාත් හොයාගෙන තියෙනවා. ඒක හරියටම වෙනමම ලෝකයක් වගේ. දැන් අපි කතා කරමු ජලයේ රසායනික මතකය ගැන. මේක හරියට රැහැස් පරීක්ෂක කතාවක් වගේ. වතුර කියන්නේ නිකන්ම ගලාගෙන යන දෙයක් නෙවෙයි මචං. වතුරට පුළුවන් Taman ගමන් කරපු හැම තැනක් ගැනම මතකයක් තියාගන්න. විද්‍යාවේදී වතුරට කියන්නේ යුනිවර්සල් සොල්වන්ට්. එහෙමත් නැත්නම් විශ්ව ද්‍රාවකයක් කියලා. වතුර අණුවක තියෙන ශෘණ සහ ධනාරෝපණ නිසා ලෝකේ තියෙන වෙන ඕනෑම දියරකට වඩා දේවල් Tamanගේ ඇතුලේ දිය කරගන්න වතුරට පුළුවන්. ඒ නිසා වතුර බිඳුවක් පාෂාණ, පස්, ගස්වැල් හරහා යද්දී ඒ හැම තැනකම තියෙන රසායනික සලකුණු Tamanගේ ඇතුලට උරාගෙන තමයි යන්නේ. ඉතින් විද්‍යාඥයින් මේ රසායනික ඇඟිලි සලකුණු කියවන්න පාවිච්චි කරන්නේ අයිසොටෝප් හයිඩ්‍රොලොජි කියන සුපිරි තාක්ෂණයක්. ඩියුටීරියම් සහ ඔක්සිජන් 18 වගේ දේවල් වල අනුපාතයන් චෙක් කරලා මේ වතුර බිඳුව ආවේ කොහෙන්ද, ඒක කොච්චර පරණද, අතීතයේදී ඒක කොච්චර උෂ්ණත්වයකට අහුවෙලා තියෙනවද කියන එක පවා හරියටම කියන්න අද විද්‍යාඥයින්ට පුරුවන්. ඒ කියන්නේ වතුරට බොරු කියන්න බෑ. ඉතින් අපි මේ මුළු කතාවම පොඩ්ඩක් සාරාංශ කළොත් අද ඔයාලා බොන්න ගන්න වීදුරුවේ තියෙන වතුර කාලයකට කලින් නියන්දතාල් මානවයෙක් බීපු වතුරක් වෙන්න පුළුවන්. සේබටූත් කොටියෙක්ගේ පිපාසය නිවපු වතුරක් වෙන්න පුළුවන්. ඒමත් නැත්නම් අවුරුදු ලක්ෂ ගණනක් දෙවන්ත අයිස් කන්දක් ඇතුලේ හිර වෙලා තිබුණු අයිස් කැටයක්. ඒමත් නැත්නම් අද සිටියමේවත් නැති පුරාණ වැසි වනාන්තරයකින් වාෂ්ප වෙච්ච වතුරක් වෙන්නත් පුළුවන්. මේ ඔක්කොම පහු කරලා තමයි අද ඔයාලගේ වතුර වීදුරුවට ඒක වැටිලා තියෙන්නේ. ඉතින් යාළුවනේ හැම වතුර වීදුරුවක්ම නිකන් වතුර වීදුරුවක් නෙමෙයි. ඒක භූවිද්‍යාත්මක කාලයන්ත්‍රයක්. අපි බොන හැම වතුර උගුරක්ම අපිව පෘථිවියේ ගැඹුරුම ඉතිහාසයක භෞතිකවම සම්බන්ධ කරනවා. ඉතින් මේ එක්ස්ප්ලේනර් එක බැලුවාට පස්සේ මීළඟට වතුර උගුරක් බුද්ධි මම මේ බුන්නේ පෘථිවියේම මතකය නේද කියලා නිකමට හිතලා බලන්න. එතකොට ඔයාලටම තේරෙයි අපි මේ ලෝකය ඇත්තම කොච්චරනම් විශ්මිතද කියලා.